ස්ටිව් ජොබ්ස් Apple සමාගමේ නිර්මාතෘවරයා. මෙයා ෆෝන් එකක් හදලා මුළු ලෝකයක්ම වෙනස් කරා. අදටත් ඒ නාමය ඒ බ්‍රෑන්ඩ් එක ලෝකේ නම්බර් 1 බ්‍රෑන්ඩ් එක වෙලා ඉවරයි. මෙයා හැමතිස්සෙකම කියපු එක දෙයක් තිබුණා. මෙයා හැමතිස්සෙම කිව්වේ මෙයාගේ ස්මාර්ට් තින්කින් එක නිසා විතරක් නෙවෙයි මෙයා මෙච්චර දුරක් ගියේ. මෙයාට හැමදාම කරපු පුංචි රහස් පුරුද්දක් තිබුණා. හොඳට අහගන්න වෙන මේක තමයි ඒ රහස. එයා උදේ නැගිට ගමන් කණ්ණාඩිය ගාවට ගිහිල්ලා කණ්ණාඩිය ගාවෙන් හිටගෙන එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මගේ ජීවිතයේ අන්තිම දවස් අතරම මං අද කරන වැඩේ සතුටින් කරයිද කියලා. ස්ටිව් ජොබ්ස් කිව්වා දවස් ගණනාවක් තිස්සේම හදවතින්ම ඔයාලට නෑ කියලා උත්තරය එනවනම් ඔයාගේ ජීවිතේ මොකක් හරි ලොකු දෙයක් වෙනස් කරන්න තියෙනවා කියලා. මේ මෙන්න මේකත් මතක තියාගන්න. ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්නේ ඔයා ගන්න ලොකු තීරණයකින් නෙමෙයි. ඔයා මෙන්න මේ වගේ දවසකට කරන තප්පරදී පුරුද්දෙන් තමයි ඔයාගේ මුළු ජීවිතේම සක්සස් වෙන්නේ. ඉතින් ඔයාටත් මෙන්න මේ කියන පුරුද්ද හෙට ඉඳන් ස්ටාර්ට් කරන්න පුළුවන්ද? පුළුවන් නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මිරෝ කියලා මම බලාගෙන ඉන්නවා කවුද ඇත්තටම චේන්ජ් වෙන්න නැස්ද කියලා. ඔයාගේ යාළුවෙක්ට ඔයා දන්න කෙනෙක්ට මේකේ වැදගත් වෙයි කියලා හිතනවනම් මේක යට ෂෙයා කරන්න.